Hero FM. Patirul. අනුකූලතාව ශනිකව දුන් ලොවට හොරා බෙදා කොටස් වලින් ගන්න සතිය පුරා හද පිරෙන්න වක් කරන්න බටෙන් පුරා නුරා බැලුම් දී යන්නට පාර පුරා මොකද්ද ඩස්මින් පුතේ ඒ කිව්ව යාරත නොරත සින්දුව ඕක හිතාගන්න බැරිද මාස්ටර්? මුගේ කටින් කියවිච්ච සින්දුවක් නම් ආයි ඉතින් මොකක් හරි ආදර හරි විරහ හරි සින්දුවක් නේ. නෑනේ එහිච්ච වචනවල හැටියට කොයි පැත්තට යන එකක්ද කියලා හිතා ගන්න බෑනේ. ඒ මොකද්ද බං ඒ අනුකූලතාව ශනිකව දුන් ලුවට හොරා කියලා කිව්වේ? දැන් කම්පා වෙලා තීරුමක් නෑ මාස්ටර්. මූත් ඔයාගේ ගෝලයෙක් නේ. හිතා හදාගන්න තියෙන්නේ. පොඩ හිතාම් බලන්න. මෙද අපේ පුතේ. පොඩ මෙහාට වරෙන්කෝ. මාස්ටර් මං අර ගේය පද රචනයේදී සැලකිය යුතු සරල සිද්ධාන්ත කෙරෙහි අවධානය යොමු කරද්දී ගීත නිර්මාණ තුළින් සාහිත්‍යානුසාරයෙන් අදහස් ප්‍රකාශනයේදී ඒ දුරවබෝධය දනවන වදන් ගැලපීමේ ඉලා පොඩ්ඩක් ඔව් මාස්ටර් ඔය මට නොතේරෙන්න කියන්නේ මම දැන් කිව්ව සින්දුව තේරෙන්නේ නෑ කියලාද? ඔව් මාස්ටර් මේ කාලීන සංසිද්ධිය අලල තමයි අනුකූලතාවේ ශනිකව දුන් ලෝට හොරා කියලා මම කිව්වේ. උඹේ කාලීන සිදුවීම් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්ද බම්මල්ලියේ? දෙවනි පදේ කියුනේ බෙදා කොටස් වලින් ගන්න සතිය පුරා කියලානේ. ඒ කියන්නේ උඹ මොකක් හරි වහන්තරාවල් ටිකක් සෙට් කරන් සතිය පුරා දවස් ටික බෙදලා හම්බ කරපු සන්තකේ බෙදලා වියදම් කරන එකනේ නේද? ඇයි අර හද පිරෙන්න වක් කරන්න බටේ පුරා කියලා ලයින් එකකුත් ඇහුණානේ. අනේ ඒකෙන්නේ මම කම්පියුස් උනේ. හරිද දැන් දෙන්නත් එක බැනලා ඉවරද කියන්නකෝ. ශනික අනුකූලතාවය කියන්නේ quick response QR. අප්පඩබොල මේ තෙල් පෝලින් බැලන්ස් QR සින්දුවත් උඹ මේ කලේ නැතිව මං ඇවිල්ලා කාලෙත් එක්ක අප්ඩේට් වෙන කොල්ලෙක් නේ. සෝරි මල්ලි. ඒ පෝලිම් වල දුක් විඳින සුවහසක් තෙල් සාපිපාසාවෙන් පෙළෙන උන් වෙනුවෙන් මෙන්න මේ සින්දුව. අනුකූලතාවේ ශනිකව දුන් ලොවට හොරා බෙදා කොටස් වලින් ගන්න සතිය පුරා හද පිරෙන්න වක් කරන්න බටෙන් පුරා නුරා බැලුම් දී යන්නට පාර පුරා. මාස්ටර් සංගීතයි ඇයි පොඩි බඩක් කියන්න ඔන්න බනින්නේ කියන්නකෝ. අනේ මේ උඹේ ඔය ගොන් හුරතලේ නැතුව කියහන් දැන් මොකක්ද උඹ ඔය කරන්න යන අම්බරු වැඩේ කියලා නේද මාස්ටර්? ඔය ඉතින් කියන්න හදනකොටම එපා වෙන්නම බැන්නනේ. ඒ බැන්නද බං? අපි තාම බැන්නේ නෑ. කිව්වට පස්සේනේ බනින්නේ නේද සංගීත? ඒකනේ. ඒක හරිම අසාධාරණයිනේ මාස්ටර්. ඔයාලා කරන හුලම් බහුරු පට්ට ගොන් වැඩ ඔක්කොම මම ඉවසා වදාරගෙන බල්ලා වගේ ඉන්නයි. මම මොකක් හරි අහිංසක විදියට වැඩක් කරනකොට පළු යන්න මට බනින එකයි පරස්පර විරෝධී නෑ නේද? කමක් නෑ. එහෙනම් බනින්නකෝ. හරි එහෙනම් කියපන්කෝ මොකද්ද වැඩේ කියලා. සොර බුබුලු නංවමින් නාද ගල් තාල අතරින් ගලා යන සොර නදිය. ඒ මොකද්ද බොලේ? ඔබේ ගී සාපිපාසාව නිවාලන්නට ගී දිය පොදක් ඔබට පොවන්නට දරන වෑයමයි මේ. පොඩ්ඩක් හිටහන්. මාස්ටර් මොකක් හරි වාරි මාර්ග වැඩකට අත ගැහුවද ඒ පාර? දැන් ඔය කොහෙට වතුර බෙදෙන ප්‍රොජෙක්ට් එකක්ද ගියාහන්කෝ? නිද්දකින් විතරක් අහෝත් සාහිත්‍යකින් මේක එහෙම වැඩක් නෙවෙයි මාස්ටර්. මේක අපි දන්න සංගීතමය වැඩක්කෝ. හරි දැන් කියහන්කෝ කා විසින් කාට කුමන අවස්ථාවකදීද ඕක කරන්න කියලා. අවස්ථා සම්බන්ධ මෙහෙමයි. මම විසින් මාස්ටර්ගේ පොකට්ටුව සඳහා බක්ම අල්ලලා හන්දියේ ග්‍රවුන්ඩ් එකේ කරන්නේ. කරන්නේ මොකද්ද කියලා කියහන්කෝ? ඩස්පින් ස්වර සප්තකගේ ඒක පුද්ගල අසරණ සරණ ගී සරණිය. මොකද්ද මේ අසරණ සරණ කියලා ගෑල්ලක් දෙන්නේ? ඒක පොඩි හිඟන ගතියක් ගැබ්බෙලා තියෙනව නේද? ඔය මේ හිඟන ගතියක් නම් ගැබ්බෙලා තියෙනවා. මේකයි මේ ෂෝ එකෙන් ලැබෙන සල්ලි මාස්ටර්ටනේ දෙන්නේ. ඒකයි අසරණ සරණ කියලා දැම්මේ. කැලණියේ කළා නම් තවත් පට්ට හිඟනනේ.
අයියේ මේ මේ වගේ සින්දුවකින් ෂෝ එක පටන් ගත්තා නම් හොඳ වෙයි නේද? මොකද්ද? මෙන්න මේ වචන ටික පොඩ්ඩක් බලහන්කෝ. අල්ලහන්කෝ. ඔළුව පොඩ්ඩක් පැත්තකට පාත් කරලා කන් කඩා වැටිලා ඕන කියන්න හොඳේ. ඕතියම් බලන්න. අල්ලත් කරුමි. දැත් එකතු කරලා වඳිමි ගහන්නේ පාගල්. මේ වැඩේ අපි කරන්නේ නැති හින්ද වෙලේවල්. අට හඬ ඇවුනට පල්ලුනාට වහන්නේ පාකන්. අපි ඔබෙන් ගත්තේ මේ වැඩේට 50යි රුපියල්. එතකින් ටිකට් එක 50ද? 20 කරන්න හදලා 50 බයේ තමයි 50 කළේ. සංගීත් මාස්ටර්. දැන් ඔබ මොකක් හරි යාචක රාග ආශ්‍රයෙන් ගීතයක් ගායනා කළාද? ඔව් මාස්ටර්. මේ ඩස්මින් මල්ලි වචන වගේ දුන්නා ෂෝ එක පටන් ගන්නකොට කියන සින්දුවකට. දැන් ගී සමුච්චය හරිද? තියෙන සින්දු බෙදා වෙන් කරගන්න බැරිව ඉන්නේ මාස්ටර්. සින්දු කෝණි ටික බිමට ඇලුවද? සින්දු 10 ගානකින් සින්දු 50ක් විතර තෝරන්න ඉපේ ඉතින්. ඉඳලා හිටලානේ මූට සිං කරන්න chance එකක් එන්නේ. මයික් අමාරුව හොඳ වෙන්නම වැඩේ කරාම්කො පුතේ. මේ මාස්ටර් මේ ෂෝ එකේ යුග ගායනා වලට නංගි කෙනෙක් දාගත්තත් හොඳයි නේ. එහෙම කාන්තා හඬ පෞරුෂයක් දාගන්නවා නම් අමතර ආර්ථික වාසියකුත් තියෙනව නේද? ඒ මොකද්ද මාස්ටර්? නෑ ඉතින් මේ ෂෝ එකේ ස්ටේජ් එක පිටිපස්සේ ලොරියක් ගහලා තිබ්බනම් ඔය කෙල්ල සිං කරන වෙලාවට ගහන ගල් ටික ඒකට එකතු කරගෙන පස්සේ විග්ගෑගිනේ නේද? මාස්ටර් මේ අපේ දස්පියගේ ෂෝ එක අනික් ෂෝ වලට වඩා වෙනස් එකක් වෙන්නේ. අපේකම අපේ ජන සංගීතය අපේ සංස්කෘතිය නාදරට ඒව මොකුත් නැති හින්දා නේද? අන්න හරි. ඒව දැන් හැම එකම තියෙනවානේ. දැන් මේක සල්ලි දීලා බලන්න එන රසිකයාට ඔබ මොනවද දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපින් පුතේ? ත්‍රිවිල් පාක් එකේ රසිකයාටද? ඌට මොනවද දෙන්නද? ඌත් ඉඳගෙන ඔය බලපුවාවේ මාස්ටර්. ගොනෝ ඒ රසිකයා නෙමෙයි බොල. එහෙනම් මම රසිකයා කියලා අදහස් කරේ මේ ප්‍රසංගය බලන්න එන ප්‍රේක්ෂකයව. එහෙම එන කට්ටියට මොකුත් දෙන්නත් ඕනේ මාස්ටර්. එහෙනම් මේ වැඩි වියදමක් නැතුව අපි එන කට්ටියට දෙමු දත් හිරි වැටෙන්න අයිස් පැකට් එකක්. බොලපත් කනේ මීමෝ. හොඳ මන්ද නැතුව දැන් උඹේ මේ ප්‍රසංගය සල්ලි දීලා බලන්න එන මිනිසුන්ට උඹ මොනවා හරි මුදලට වටින දෙයක් පෙන්වන්න එපැයි. ඒව මොනවද කියලා ඔය අහන්නේ? ඇයි මගේ සින්දු ටික මදිද? මාස්ටර් පෝස්ටර් එකක් ගන්න රුපියල් 100ක් ඉල්ලනවා. පෝස්ටර් වැඩි හරියන්නේ නැහැ. බැනර් ටිකක්වත් ගහලා හෑන්ඩ් බිල් ටිකක් බෙදමු. අපි කොහොමත් වෑන් එකක ස්පීකර් එක බැඳගෙන දවස් 3ක් විතර ගම වටේ යනවනේ. හරි. දැන් උඹලගේ ප්‍රචාරණ වැඩ කටයුතු ටික අති ඉහළින් කෙරෙන පාටක් පෙන්눔 කරන හින්දා දැන් මට ගියාහලා ප්‍රසංගයේ ගායනා කරන ගීත ටික එහෙම කොහොමද? ඒවත් අති ඉහළින් තියනවද? අන්න ඒ ටිකත් පොඩ්ඩක් කරගන්න තියෙනවා. දැනට සින්දු දෙකක් විතර හරි මාස්ටර්. මොකක් දෙකක්? බලලා සින්දු දෙකක් ලෑස්ති කරගෙනද ඔය නටන්න හදන්නේ? බොලල්ලා ඉස්සලා සින්දු ටික හදාගෙන හිටහල්ලා. මේ මාස්ටර් අපි මේ දස්මින් මල්ලි ඔයාලට ගුරු උපහාරයක් කරලා හොඳට බලන්නකෝ. මට? ඔව් ඔව්. බලමු. සඳුන් කපුරු පිනිදිය ඉස දෙපා දොවා පැතියෙන් ඔබ යන විට හිත රිදිලා මම බලන් හිටිය තනියෙන් මේ සසර පුරා ඔබයි ගුරාසි කරනෙමි පැතියෙන් ඔබ නොයන ගමන් යන විට මං ඉන්නේ අවසියෙන්. යකෝ මම මැරුණාම කියන සින්දුවන්නේ බං. නංගි ඔයා බය වෙන්න එපා. ඒ උනාට අයියා ගොඩක් සෙනඟ දැක්කම මට බයයි. යා ඒකට බය වෙන්න එපා. ගොඩාක් සෙනඟ කොහෙන්ද අනේ මේ අපේ ෂෝ එකට එන්නේ. මේ අර කපන කතා කියන්නේ බමල්ලි. දෛවයේ සරදමකින් වගේ සෙනඟ ගොඩක් ආවොත් අනේ එහෙම සෙනඟ ආවොත් ඉතින් කේස් නේ. ඇයි මොකද්ද කේස් එක? වැඩියෙන් සෙනගෙනවා කියන්නේ වැඩියෙන් ගුටි කනවා කියන එක නෙනේ අයියේ. මේ හිත ධෛර්ය කරගනින්. සංගීත අයියා. එනංගි මේ කොන්සර්ට් එකට වෙස්ටර්න් songs දාන්නේ නැද්ද? දැම්ම නම් ඉතින් හොඳයි. පට්ටයි. මුළු තල්ලුවම හොල්මන් වෙන්න දෙමු ඉංග්‍රීසි එකක්. අයියේ මම ලිව් එකක් තියෙනවා පොඩ්ඩක් බලනවාද මෙන්න මේක. හැබැයි මේක පොඩ්ඩක් විරහ ගීතයක්.
ආයිදි විරහද මවුගුණද කියලා තේරෙන උන් එනවයි අපේ මේ ෂෝ එකට නේ අයියේ. ඒක ඇත්ත. කො ගන්නව සින්දුව? මං අයියේ මේක කියවන්න. කියන්නකො නංගි. Why you told me you can't come? My heart is paining. My eyes are paining. Please come, don't go with that Hetiri. She is not good. අයියා මේ අර හැතිරි කියන එක තව පොඩ්ඩක් වෙස්ටර්න් විදියට හැත්‍රි කියලා කියන්නද අයියේ? කමක් නෑනේ. මේ කවුරු හරි මට කතා කළාද? කවුද ඒක මට කතා කළේ? හරියට හරි නේද ඒ පාර? මේ ළමයිනේ පොල් තෙල් පාන පත්තු කිරිල්ලේ රුපියල් 300ක් තියෙනවා ඈ. ටිකට් වලින් සතයක්වත් නෑ. ඔක්කොම පාස් විතරයි ඉන්නේ හොඳේ. ඉතාමත් ප්‍රීති. එහෙනම් ඉතින් ඒ උතුරා යන චිත්ත ප්‍රීතියෙන් මම පටන් ගන්නවා හරිද? හොඳයි. අපේ තල්ලුවේ ඉන්න නංගි මල්ලි අයියේ අක්කේ පටන් ගන්න යන්නේ. දෙන්න බලන්න සද්දේ. මදි දෙන්න බලන්න හෙල්ලෙන්න සද්දේ. රයිට් මචං එහෙනම් අපි වැඩේ දැන් පටන් ගන්න යන්නේ. අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ ලස්සන ප්‍රසංගයක් තමුන්නාන්සේලාට ගේන්න මහන්සි වුණ අපේ දස්පින් මල්ලිට දෙන්න බලන්න හැමෝම එකතු වෙලා ලොකු සත්‍යයක්. හොඳ එහෙනම් මෙන්න මුල්ම ගීතය. ඔයාලා අතර ජනප්‍රිය වුණ දස්පින් කුණුගොඩාරච්චිගේ අතමිට සරු උනදා. රයිට් ගාපු මචං. අතමිට සරු උනදා නිතරම ළඟ කරකින කෙල්ලෝ ඉඟි බිඟි පාළඟ වෙලෙනා මගේ ළඟ ඒ සුරතල් කෙල්ලෝ හලන්න බැරි ඇන වාගේ ඉන්නේ මේ ලස්සන කෙල්ලෝ අතේ සතේ නැතිදා ඕබන්ගේ ලස්සන කෙල්ලෝ රයිට් මත් එක්කම කට්ටිය කියමු අතමිට සරු උනදා ඉංගි පිංගි පාලක වෙලෙනා හලන්න බැරි යන වාගේ අතේ සතේ නැතිදා අයි මේ සංගීතයි ඇයි බල්ලෙක්වත් කියන්නේ බං නංගිව දාමුද නංගි ඔබට විකාරද එපා කට්ටිය ගල් ගන්නවා යකෝ. මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.